සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න මට අද කතා කරන්න හිතුණා වෙනස්ම විදිහේ දෙයක්. එහෙනම් මේක අහන්නකෝ. ඔයා යුග දිවියට යන්න ඉන්න කෙනෙක්ද? නැත්නම් යුග දිවියේ මුල් අවස්ථාවේ ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් යුග දිවිය අසාර්ථකයි කියලා හිතන කෙනෙක්ද? එහෙනම් ඔයාට වැදගත් වෙයි මගේ කතාවේ කොතනක හරි තැනක්. ඔයා විශ්වාස කරනවද මේ ලෝකේ කොතනක හරි සර්ව සම්පූර්ණ මිනිසෙක් ඉන්නවා කියලා? විශ්වාස කරන්න අමාරුයි නේද? අපි හැම කෙනෙක් ළඟම තියෙනවා ජීවිතේ සම්පූර්ණ නොවුණු දෙයක්. ජීවිතේ සකස් කරගත යුතු දෙයක්. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා නම් එයා සම්පූර්ණයි කියලා. මම හිතනවා එහෙම කෙනෙකුට කවදාවත් ජීවිතේ නිවැරදි මිනිසෙක් ලෙස සමාජය තුළ ජීවත් වෙන්න බෑ කියලා. ඒ වගේම තමයි අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වාගෙන සතුටින් ජීවත් වෙන්නත් බෑ. විශේෂයෙන්ම පෞද්ගල ජීවිතයක් ගත කරන හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට තමන්ගේ වැරදි නිවැරදි කරගන්න. වැරදිත් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න හිතනවා නම් අපි ඒ විවාහ ජීවිතේ අපි අසමත් වෙනවා. එහෙනම් කොහොමද අපි අපේ වැරදි හඳුනගන්නේ? තමන් ළඟ වැරදි තියෙන බව තමන්ටම තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන බොහෝම ස්වල්ප දෙනෙකුට විතරයිනේ. එහෙනම් අපි අපේ වැරදි හඳුනගන්න වෙනත් ක්‍රමයක් යොදා ගන්න ඕනේ. පවුලක් තුල නම් අඩුපාඩු හඳුනා ගන්න හොඳම අවස්ථාව තමයි සැමියා බිරිඳගෙනුත් බිරිඳ සැමියාගෙනුත්. එහෙනම් අඩුපාඩු සකස් කරගන්න නම් ඒ දෙදෙනාගෙන් කවුරුම හරි අඩුපාඩුවක් පෙන්නලා දෙනකොට ඒ අඩුපාඩුව පිළිගන්න තරම් නම්‍යශීලී බවක් අපි ළඟ තියෙන්න ඕනේ. දෙදෙනා අතර නම්‍යශීලී නොවන අවස්ථා තියෙනවා කියන්නේම විවාහය තුල අපි අසාර්ථකයි කියන එක. අපි මොන තරාතිරමක ඉන්න කෙනෙක් වුණත් පවුල තුළ දෙදෙනාට තියෙන නම්‍යශීලී බව උපරිමයෙන් තියෙන තරමට තමයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. යුග දිවියක ඉන්න දෙදෙනෙක් අතර අඩුපාඩු පේන්න ගන්න විවාහයෙන් පස්සේනේ. ඉතින් ටික ටික එහෙම අඩුපාඩු පේන්න ගන්නකොට ඒ බව එකිනෙකා අතර ඍජුවම හෝ වෙනත් මාර්ගයකින් සමහර විට කලාකාරී විදියට පවා ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට එකිනෙකාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි තුල මොකක් හරි අඩුපාඩුවක් තියෙන නිසා තමයි මේ විදිහට අනිත් කෙනා හැසිරෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. වහාම අපි අපේ අඩුපාඩුව දුර්වලතාවය මොකක්ද කියලා අහලා හෝ දැනගෙන අපේ අඩුපාඩුව සකස් කරගත යුතුමයි. ඉතින් එවැනි අවස්ථාවක ගැටුමක් තුලින්, සැරපරුස වචන තුලින්, ගුටි බැට තුලින් කවදාවත් බෑ අපිට අපි බලාපොරොත්තු වෙන තැන උදා කරගන්න. යුග දිවිය තුල එකිනෙකා අතර එකිනෙකා අකමැති දේ තියෙනවා නම් අපි කළ යුතු වන්නේ නිදහස් වෙලාවක ඊටමත් ආදරෙන් මේ බව අපේ සහකරුට හෝ සහකාරියට කියන එක. තද සැර වචන වලින් ප්‍රකාශ කරන දෙයට වඩා ආදරණීය සෞම්‍ය වචන වලට කරන්න පුළුවන් දේ විශාලයි. ඔහුගේ හෝ ඇයගේ යම් අකමැත්තක් අපිට ප්‍රකාශ කරන්නෙම අනාගතයේ ඒ අඩුපාඩුව සකස් කරගෙන ඉදිරි ගමනක් යන්න ඔහු ඇය තුළ බලාපොරොත්තුවක් තියෙන නිසානේ. එහෙනම්
කවුරු වුණත් අපි කළ යුත්තේ ඊටමත් නම්‍යශීලීව අපි ළඟ තියෙන වැරැද්ද එහෙම නැත්නම් අඩුපාඩුව පිළිගන්න එක. පිළිගන්න තරම් ශක්තියක් නම්‍යශීලී බවක් අපි ළඟ තියෙන්නම ඕනේ. එහෙනම් මේ කතාවත් අහන්නකෝ. ඔන්න බලන්න මේ ෆොටෝ එක. මේ ෆොටෝ එක ලැබුණේ මට විශේෂ දවසක නෙමෙයි. නමුත් මේ ෆොටෝ එක ලැබුණ දවස මට විශේෂ දවසක් වුණා. ඒ වෙලාවේ මම හිටියේ උයනගම. මහත්තයාත් ඇවිත් එතනින් ඉඳගත්තා. ඉඳගෙන මට හරියට දොස් කියන්න ගත්තා. ඒකත් හරි තරුණ විදිහට. බලනවා ඔය මූණේ හැටි. දැක්කම මට පුදුම කේන්තියක් එන්නේ. මට ওই මූණ දැක්කම එපා වෙනවා. ඔන්න ඔය විදිහට තව දේවල් ටිකක් කිව්වා. ඒ වෙලාවේ හරියට මට දැනුනේ මගේ පපුවට කටු වලින් අනිනවා වගේ. බබාලා පුංචි අවස්ථාවක බබාලත් එක්ක තේට් වෙලා හිටපු මට ඒ වචන ටික ඇහුවාම මගේ හදවත කඩාගෙන වැටුණා. අඩුපාඩු අවම කරගෙන ජීවත් වෙන මට මේ මිනිසයා මෙහෙම කියන්නේ කිසිම ආදරයක් හැඟීමක් මං ගැන නැති නිසා නේද කියලා මට හිතුණා. වචනයක්වත් කතා කරගන්න බැරුව මම නිහඬවම අඬ හිටියා. ඉන්නකොට කවරයකට දාලා තිබුණ ෆොටෝ එකක් ගෙනල්ලා මගේ ළඟම දිග ඇරලා මට වෙන්නුවා. ඊට පස්සේ මේ බලනවා මේ හිනාවේ ලස්සන. මම මේ හිනාවට කොච්චර ආසද? කෝ දැන් ඒ හිනාව? මම වැඩ ඇරිලා ගෙදර එනකොට මේ වගේ ලස්සනට හිනා වෙලා ඉන්නවකෝ මගේ මහන්සිය නිවෙනවනේ කියන වචන ටික මට ආයෙමත් කිව්වා. ඊට පස්සේ මෙහෙමත් කිව්වා. ආමේ මගේ ළඟ තව රවාගෙන ඉන්න ෆොටෝ එකකුත් තියෙනවා. ඒ ෆොටෝ එකත් මම ලොකු කරලා ගෙනත් දෙන්නම්කෝ කියලා කිව්වා. ඇත්තට මේ වෙලාවේ මගේ හිතේ තිබුණ දුක සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. මේ අවස්ථාවට කලින් කීප වතාවක්ම මට කියලා තිබුණත් ඔයා ඇයි දුකෙන් ඉන්නේ? ඇයි ඔයා hina වෙන්නේ නැත්තේ? කියලා කිව්වට ඒක මම තේරුම් ගත්තේ නැහැ. ඒක මම ගණන් ගත්තෙත් නැහැ. හැබැයි ඒක එයාට වදයක් වෙලා තිබිලා තියෙනවා. බලන්නකො මගේ වැරැද්ද හදපු විදිහ. දුර්වලතාවයේ තියෙන්නේ කාලඟ වුණත් හරිම ආදරණීය විදියට ඒ දුර්වලතා මගහරව ගන්න අපි උත්සාහ යොදන්න ඕනේ. ඒ විට කොයිම වෙලාවකවත් පෞල් ජීවිතයක සතුට නැති වෙලා යන්නේ නැහැ. එහෙනම් මේ පුංචි කතාවත් මම ඔයාලට කිව්වේ අපි හැම කෙනෙක්ම සතුටින් ජීවත් වෙන්න ඕනේ. අපේ ජීවිතවල සතුට රැඳිලා තියෙන්න ඕනේ. එනම් විශ්වාස කරනවා පුංචිම පුංචි ආදර්ශයක් හරි ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා. සුබ දවසක් වේවා. එහෙනම් තෙරුවන් සරණයි.